නිස්කලංක ගමක හිටියා හරිම කරුණාවන්ත අම කෙනෙක්. හැමදාම උදේ පාන්දරින්ම ඉරේලිය පොළොවට වැටෙන්න පටන් ගන්නකොටම එයා නැගිටලා ගොඩක් ආදරෙන් තමන්ගේ පවුලේ අයට, ඒ කියන්නේ මහත්තයාට, දුවට, පුතාට උදේ කෑම හදනවා. ඒ කෑම එකම එයා හැමදාම රොටි තලපයක් වැඩියෙන් හදලා ගේ ළඟ තියෙන ජනලෙ උඩින් තියනවා. මේ රොටි තලපය එයා තියන්නේ ඒ පැත්තෙන් යන බඩගිනි වෙච්ච සංචාරකයෙක් වෙනුවෙන්. එයාලගේ නිවස පුංචි වුණාට එයාගේ හිත ගොඩක් ලොකුයි. එයා විශ්වාස කළා හැමෝටම කන්න ලැබෙන්න ඕන කියලා. ගෙයක් දොරක් නැති අයට වුණත් හැමදාම එයා මේ රොටිය ජනලෙ උඩින් තියලා ඒක අවශ්‍ය කෙනෙකුට උදව් වෙයි කියලා ප්‍රාර්ථනා කළා. දවස් ගාණක් තිස්සේ කොන්ද වකුටු වුණු මිනිස්සෙක් හැමදාම ඇවිත් ජනලෙ උඩින් තියලා තිබ්බ රොටි අරගෙන කනවා. ඒත් පුදුම දේ තමයි එයා කවදාවත් මේ ගෙදර හිටිය අම්මට ස්තුති කළේ නෑ. ඒ වෙනුවට එයා Tamanටම ඇහෙන්න වගේ අමුතු දෙයක් මුමුණන්න පටන් ගත්තා. ඒ තමයි ඔබ නරක දේ කරනවා නම් ඒක ඔබ ළඟම තියේවි. ඔබ හොඳ දේ කරනවා නම් ඒක ඔබටම ආපසු ලැබේවි. මේ අම්මට කවදාවත් තේරුණේ නැහැ ඇයි එයා හැමදාම මේක කියන්නේ කියලා. ඇයි එයා ස්තුතියි කියන්නේ නැත්තේ? එයා රළු කෙනෙක්ද? නැත්නම් එයාට ගාණක් නැද්ද කියලා එයා දවසින් දවස කල්පනා කළා. දවස් ගෙවිගෙන ගියා. කොන්ද වකුටු වෙච්ච අර මිනිස්සයා දිගටම අර රොටිය කන්න පටන් ගත්තා. ඒ රොටිය අරගෙන ස්තුති නොකර අර අමුතු වාක්‍ය විතරක් මුමුණලා හැමදාම එතනින් පිට වෙලා ගියා. අන්තිමටම මේ අම්මගේ ඉවසීම නැති වුණා. දවසක් එයා හිතුවා මට ඇති වෙලා තියෙන මේ මිනිස්සයාගෙන් එයා කවදාවත් මට ස්තුතියි කියන්නේ නැහැ. මම එයාට හොඳ පාඩමක් උගන්වනවා කියලා මේ අම්මා දැඩි තරහක් හිතේ තියාගත්තා. ඉතින් එයා සැලැස්මක් හැදුවා. එයා රොටි පිටියකට විස ටිකක් කවලම් කළා. එයා හිතුවා මේක තමයි කොන්ද වකුටු වෙච්ච මිනිස්සයා එන එක නවත්වන අන්තිම විසඳුම කියලා. ඊළඟ දවසේ උදේ එයා විස දාපු රොටිය ජනලෙ උඩින් තියන්න යනකොට එයාගේ ඇතුළේ තිබිච්ච දෙයක් එයාගේ වැඩේ නැවැත්තුවා. එයාගේ යත් වෙවුලන්න පටන් ගත්තා. එයා බයෙන් රොටිය දිහා බැලුවා. මම මේ මොකද්ද කරන්නේ කියලා. එයාට කෑ ගැස්සුණා. හුස්ම හිර වුණා වගේ දැනුණා. මුල් වතාවට එයාගේ හිතට සැකයක් ආවා. එක පාරටම එයාට වරදකාරී හැඟීමක් දැනුණා. එයා රොටිය ආපසු මේසෙට දාලා නෑ මට මේක කරන්න බෑ කියලා කෑ ගැහුවා. එයා ඉක්මනටම ලිප ළඟට ගිහින් විස දාපු රොටිය ගින්දරට දැම්මා. ඒක ගිනි අරගෙන පිච්චිලා යන හැටි එයා බලාගෙන හිටියා. වෙවුලුන අතින් එයා නැවත රොටි තලපයක් හැදුවා. හැමදාම වගේ ඒක ජනල උඩින් තියලා කවුරු හරි අවශ්‍ය කෙනෙකුට ඒක ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. කොන්ද වකුටු වෙච්ච මිනිස්සයා සුපුරුදු පරිදි ඇවිත් ඒ රොටිය අරගෙන එයාගේ සුපුරුදු වාක්‍ය මුමුණලා එතනින් පිට වෙලා ගියා. ඔබ නරක දේ කරනවා නම් ඒක ඔබ ළඟම තියේවි. ඔබ හොඳ දේ කරනවා නම් ඒක ඔබටම ආපසු ලැබේවි. දවස් ගෙවිගෙන ගියා. මේ අම්මා හැමදාම වගේ ජනලෙ උඩින් රොටිය තියලා හැමදාම උදේට එයාගේ පුතා ගැන යාඥා කළා. මේ ගෑනු කෙනාගේ පුතා මාස ගානකට කලින් නිවසින් පිටත් වෙලා ගිහින් තියෙනවා තමන්ගේ ජීවිතය හදාගෙන නැවත එන්නම් කියලා. නමුත් මේ වෙනතුරු තමන්ගේ දරුවා පිළිබඳව තොරතුරක් නැති නිසා තමයි මේ අම්මා හැමදාම පුතා ගැන යාඥා කළේ. එදා හවස එයාගේ දොරට තට්ටු කරන සද්දයක් ආවා. එයා දොර ඇරලා කම්පනියෙන් හුස්ම ගත්තා. එතන හිටියේ එයාගේ පුතා. එයාගේ මූණ ගොඩක් කෙට්ටු වෙලා, මහන්සි වෙලා, ඇඳුම් මිරිලා, ඇඟ ගොඩක් දුර්වල වෙලා වගේ. දවස් ගානකින් කාලා නැති කෙනෙක් වගේ. තමන්ගේ පුතාව දැකලා මේ අම්මා පුදුමයටපත් වුණා. පුතා තමන්ගේ අම්මගේ අත් අල්ලගෙන අම්මේ මම මෙහාට ආවේ පුදුමයකින් වගේ කියලා කඳුළු පුරවගෙන අඬන්න පටන් ගත්තා. මට ගොඩක් බඩගිනි වෙලා දුර්වල වෙලා හිටියේ. මම පාරේ ඇදගෙන වැටුණා. මම හිතුවේ මම මැරෙයි කියලා. ඒත් එතකොටම කොන්ද වකුටු වෙච්ච මිනිස්සෙක් ආවා. ඉතින් මේ කතාව අහගෙන ඉන්න අම්මගේ හදවත වේගින් ගැහෙන්න ගත්තා. එයා එක පාරටම පස්සට ගියා. ඉතින් පුතා කිව්වා මම එයාගෙන් කන්න දෙයක් ඉල්ලුවා. එයා එයාගේ රොටිය මට දුන්නා. එයා කිව්වා මම මේක හැමදාම කනවා. ඒත් අද ඔයාට මේක මට වඩා අවශ්‍ය වෙයි කියලා. එයා යන්න කලින් මම හොඳින් ඉන්නවද කියලා බැලුවා. අම්මගේ මූණ සුදු මැලි වුණා. එයාට කෙලින් ඉන්න අමාරු වුණා. එයාගේ පුතා කියපු වචන එයාගේ හිතේ දෝංකාර දුන්නා. ඒ මොහොතේ එයාට මතක් වුණා එයා විස දාන්න ගිය රොටිය ගැන. එයාට තේරුණා එයා එදා ඒ වැඩේ නතර කළේ නැත්තම්, එයා විස දාපු රොටිය විනාශ කළේ නැත්තම් එයාගේ පුතා එක කාලා ප්‍රතිඵලය මරණය වෙන්න තිබුණා කියලා. අම්මා ඇස්වල කඳුළු පුරවගෙන අනේ දෙවියනේ
මම එහෙම කළා නම් කියලා එයා ලොකු හුස්මක් ගත්තා. එයාගේ පුතාට තේරුන්නේ නැහැ ඇයි එයා මෙච්චර කම්පා වෙලා ඉන්නේ කියලා. එතකොට තමයි එයාට අර අමුතුයි කියලා හිතපු කොන්ද වකුටු මිනිස්සයාගේ වචනවල තේරුම වැටහෙන්න පටන් ගත්තේ. ඔබ නරක දේ කරනවා නම් ඒක ඔබ ළඟම තියේවි. ඔබ හොඳ දේ කරනවා නම් ඒක ඔබටම ආපසු ලැබේවි. එයාට තේරුණා පුංචිම කරුණාවන්ත ක්‍රියාවකට වුණත් හැමදේම වෙනස් කරන්න පුළුවන් කියලා. කොන්ද වකුටු මිනිස්සයා එයාගේ එකම රොටිය දුන්නේ ඒකෙන් ජීවිතයක් බේරෙන්න පුළුවන් බව දැනගෙන. ඒ මොහොතේ අම්මට තේරුණා හොඳ දේවල් පුංචි වුණා කවදා හරි නොහිතපු විදිහට ආපසු ලැබෙන බව. යහපත්කම කියන්නේ බීජයක් වගේ. ඒක හැම විටම එක පාරට වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඒක කවදා හරි ඔබට කොහොම හරි ආපසු ලැබෙනවා. කරුණාවන්ත සෑම ක්‍රියාවක්ම කොච්චර පුංචි වුණත් කවුරුවත් දැක්කේ නැතත් ජීවිත වෙනස් කිරීමේ බලය තියෙනවා. ඉතින් හැම වෙලේම කරුණාව තෝරගන්න. කවුරුවත් බලන්නේ නෑ වගේ දැනුණත් කවදාවත් හොඳ දේ කරන එක නතර කරන්න එපා.